කිලෝ 22ක් මම අඩු කරගත්තු කියලා අහස දැනගන්න ඕනේද කියම. ඒක දවස් 7ක ඩයට් එකක්. දැන් මේව කළා අපිට චුට්ටක් පුරුදු වුණාට පස්සේ අමාරුයි නිතින්. ඒ වුණාට ඉතින් මම කොහොම හරි දවස් 10ක උපදෙස් දෙන්න අය ගොඩායි ඊට කරගෙන ගිහලා රිසල්ට් ටික විතරක් පෙන්නන්න කට්ටියට. ඒ කියන්නේ ලෙඩ තියන අය මම මේ කියපු ඒවා ડોක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් නැතුව කරන්න යන්න එපා. ඒ කෙනෙක් කියපු වචනයක් කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක අපහාසයක්. හීනකින්වත් ඒ කෙනා එහෙම කියයි කියලා හිතුවේ නැහැ. ඒකට මම ගොඩාක් මෙන්ටලි වැටුණා. මම ඒ කියන්නේ මට හැමතිස්සෙම මේ දේ ඔලුවට පද දෙද්දි මම සෑහෙන ඇඬුවා. ඒක මත කියන්නේ හිත හය වෙන ලොකුම හේතුව ඒ කෙනා. තැන්ක් යූ එදා එහෙම කිව්වට නැත්තම් මට මේ දේ කරගන්න බෑ. රත් එක 150ක් ඉඳලා 120කට අඩු කරගත්ත කියන එක අතින් මට ලොකු දෙයක්. ඇත්තට 130ක් බර ඉඳලා දැන් එයා 85ට අඩු කරගෙන තියෙනවා. Ciao ragazzi, welcome back to my YouTube channel. අනිතින් මම අද ආවේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නකට උත්තර දෙන්න. මම සෙන්සුරාදා වීඩියෝ එකක් දැම්මා. කිලෝ 22ක් මම අඩු කරගත්තු කියලා අහස දැනගන්න ඕනේද කියලා. ඒ දාපු ඒ වෙලාවේ ඉඳන් ගොඩාක් මැසේජස්, කමෙන්ට්, ඒ වගේම කෝල් ගොඩක් අයගෙන් ආවා මේ කොහොමද එහෙම කරගත්තේ කියලා අහලා. මේ මට වගේ මිතින් ගොඩක් මහත ළමයිට තියෙන ප්‍රශ්නයක් නේ ඇඟ අඩු කරගන්න එක. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලට මම කරපු දේවල් හැමදේම මේ වගේ වීඩියෝ එකකින් අරගෙන එන්න. මම මුලින්ම ඩයට් එක කරන්න පටන් ගත්තේ මාර්තු මාසේ පළවෙනිදා ඉඳන් හරියට කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ වගේම තමයි මගේ අර කොන්දේ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා මඩ ජිම් ගිහිල්ලා ලොකු වර්ක්අවුට් එහෙම කරන්න බෑ. මම normally උදේට විනාඩි 45ක් ඇවිත් සමහරක් දවස් වලට ඒකත් හැමදාම නෙමෙයි. ටික දවසක් ඇවිදින්දි මට පොඩි පේන් එකක් ආවා. ඒක නිසා මම ඒකත් නවත්තුවා. ඔයාලට ඉතින් එහෙම ලෙඩ නැති අය ඉන්නවා නම් වර්ක්අවුට් එකක් එක්කම ගියොත් ඊට වඩා ඉක්මනින් ඊට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ කියන්නේ හිත තද කරගෙන ඩයට් එක දිගටම කරොත්. මම මුලින්ම කියන්නේ දැන් අපි ගොඩක් සාමාන්‍යයෙන් කාපු අයනේ. ඒක නිසා අපිට ලොකු ඩයට් එකකට එකපාරට යන්න බෑ. ගොඩක් අය කරන වැරද්දක් තමයි. ඒ වැරද්ද මමත් කරා. මන්ට තියෙන ඒ අත්දැකීමත් එක්ක මම කියනවා ඔයාලට ඇඟ අඩු කරගන්න ඕනේ කියලා ඔළුවට ආවම අපි එකපාර යනවා ලොකු ඩයට් එකකට. එකපාර බඩගින්න ඉන්න හදනවා. ඒක එහෙම කරන්න එපා. මොකද එතකොට අපිට ඔළුව කැක්කුම වෙනවා. ඇඟට පණ නැති ගතිය, කිසිම වැඩක් කරගන්න බැරි ගතියක් වගේ එනවා. ඒ අර අපි ගොඩාක් කාලා පුරුදු අයනේ. එතකොට එකපාරට කැම නවත්තන්න බෑ. ඒක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. ඒක නිසා ඔයාලා පටන් ගනිද්දී මුලින්ම මුල් සතියේ රෑ කෑම වේලෙන් පටන් ගන්න. ඒ කියන්නේ normally දවල්ට උදේට කාපු විදිහට කාලා තෙල් පිටිසිකින් අයින් කරලා normal කාපු විදිහට බත් ඒවා මේවා කාලා රෑට රෑ වේලෙන් පටන් ගන්න. ඒ කියන්නේ සූප් එකක් හරි චිකන් එහෙම දාලා එහෙම නැත්නම් එළවලු එක්ක මොනා හරි මස් මාළු පිටර මොනා හරි එක්ක ඔය පාන් ඒවා මේවා කන එක නවත්තන්න. පාන් අර පරළු පාන් පොඩි කෑල්ලක් කමක් නැහැ. මේ එහෙම මුල් සතියේ normally කරගෙන යන්න. ඒ කියන්නේ දැන් සඳහන් නම් සාමාන්‍යයෙන් පටන් ගන්න ඊළඟ ඉරිදා වෙනකම්ම රෑ වේලෙන් පටන් ගන්න. එතකොට අපිට normal චුට්ටි ඇඟට එක මේ පුරුදු වෙනවා. දෙවෙනි සතියේ ඉඳගෙන දවල්ට අර කාපු ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩු කරලා එහෙම පටන් ගන්න. එහෙම චුට්ටක් ඒ කියන්නේ ඇඟට පුරුදු වෙන කාලේ දෙන්න. කාලේ දීලා ඉවර වෙලා ඊට පස්සේ දැන් දෙවෙනි සතියේ එහෙම කරලා normal තුන්වෙනි සතියේ ඉඳන් හරි විදිහටම පටන් ගන්න. එතකොට අර ඇඟට ලොකු අමාරුවක් අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එහෙම දැනනවා කියන්නේ අපිට හිතනවා අනේ මේක කරන්න බෑ, ඔළුව රිදෙනවා, ඇඟට අමාරුයි, කොහොමද වැඩක්වත් කරගන්නේ, කරකැවිල්ල එනවා, මේක නවත්තලා දානවා කියලා ආයෙ බඩගින්නට කනවා. එතකොට අර මටත් උනා ඩයට් එක මග නවතිනවා. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ අර
චුට්ට අඩු කරගෙන එන්න. මේ එකපාර මේව කරන්න යන්නේ පටන් ගන්න යන්න එපා. එතකොට ඊට පස්සේ 3 වෙනි සතියේ ඉඳන් normal උදේට ඔය non fatty yogurt එකක් පළතුරු මොන හරි දාලා නැත්තම් honey දාලා එහෙම කන්න. එහෙම උදේට තව කන්න පුළුවන් ඔයාලට oats. එතකොට තව මොන හරි පළතුරු විතරක් ජාතියක් ස්මූති එකක් වගේ ඒ වගේ එහෙම කන්න. එතකොට දවල්ට දැන් මගේ බර 100 පණලනේ තියෙන්නේ. ඒක නිසා මට කන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක් වගේ තමයි මම කෑවේ. ඒ කියන්නේ බත් උනත් ග්‍රෑම් 30යි. ග්‍රෑම් 30ට දැන් ඔයාලා බලේ කොහොමද ග්‍රෑම් 30ක් කාලා ඉන්නේ කියලා. දැන් අපි කරන්නේ බත් බෙදාගෙන එළවලු ටික දාන් කාලා කියන්නේ නැහැ. ඩයට් එකේදී මම කරේ බත් ග්‍රෑම් 30 බෙදාගෙන ඔය කොළ ಜಾති එහෙම නැත්නම් මොනද මාස්සාරි මොන හරි වැඩිපුර ඒ වගේ දාගෙන කන්න. එතකොට බඩ පිරෙනවා අනිවාර්යෙන්ම අර ස්ටෙප් බයි ස්ටෙප් නෙන්නේ. එතකොට අපේ බඩ එකට පුරුදු වෙනවා. එතකොට එළවලු වලින් එහෙම වැඩිපුර කොළ මැල්ලුම් එහෙම දාගෙන කන්න. බත් එතකොට මුල් සතියේ බත් ඕනනම් කමන්නේ හැමදාම හරි කන්න අර පුරුදු වෙනකන් එහෙම නැත්නම් මෙහි කියන්නේ ඉන්ද්‍රගාලේ පාස්තා එක කියලා පාස්තා එක මේක ඔයාලා දන්නවනේ මෙහි ඉන්න අය නම් මේකෙනුත් පාස්තා කරනවා නම් ග්‍රෑම් 30යි මම කෑවේ. හරිද? එතකොට තව මට හම්බුණා මේ පාරෝ කියන එක. මෙහි ඉන්න අය නම් මේක දන්නවනේ. මේකෙනුත් ග්‍රෑම් 30යි. එතකොට ඒ හැම දෙයකම අර වැඩිපුර දැන් අපි පැස්ට් එකක් හදගෙන මම ලුණු ගෙඩියක් විතර කපලා ඔලිව් චුට්ටක් දාලා මේවා කළා තමයි මේ තොන්න දාලා තොන්න දෙකක් විතර දානවා. එහෙම අර නැත්තම් චිකන් උනත් oven එකේ දාලා එහෙම ගන්නවා තෙල් දාලා බදින්න නැතුව. එහෙම කරේ. එතකොට ඒ සති ටික එහෙම කරා රැයට අනිවාර්යයෙන්ම බත් පාන් ඒවක් මුකුත් ගන්න එපා. මේ එළවලුයි මස් මාළු බිත්තර ඒ වගේ දේවල් කරන්න සුප් එහෙම. එතකොට ඒ අතරට මම කරා GM diet කියලා එකක් තියෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න YouTube එකේ එහෙම ගොඩක් අය ඒකට රිසල්ට් තියෙනවා. ඒක දවස් 7ක ඩයට් එකක්. දැන් මේවා කළා අපිට චුට්ටක් පුරුදු වුණාට පස්සේ තමයි ඒ වගේ ලොකු ඩයට් වලට අපිට යන්න පුළුවන්. නැත්තම් මගදී කරන්න බැරුව නවත්තන්න වෙනවා, අමාරු වෙනවා. ඒකින්ද ඊට පස්සේ මම කරේ මේ ඩයට් එක නෝමලි කරන් යන අතරතුර එතකොට හවසට වගේ බඩගින්නක් ආවොත් අර ක්‍රැකර් පැකට් එකක් පොඩි මෙහෙනම් තියෙන පොඩි ක්‍රැකර්නේ ඒකෙත් අර පරලු එක ඒකක් කෑව මන්දරීනි ගෙඩියක් ඒ වගේ කනවා පළතුරු මොකක් හරි බඩගිනි ආවොත් එහෙම කරලා සති දෙක තුනක් කරගෙන ඉද්දි ඔයාලට පුළුවන් අර වගේ ඩයට් එකකට යන්න. ඒ කියන්නේ මම දැන් කියන්නේ GM diet එක ගැන. GM diet කියන්නේ දවස් 7ක diet එකක්. ඒකේ කරන්න තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. මොකද මම කරා ඒක කරන්න තියෙන්නේ පළවෙනි දවසේ දවසම පළතුරු. ඔයාලා සාමාන්‍යයෙන් ඉතින් ඩයට් ගැන හොයන කෙනෙක් නම් ඕක දන්නවා. දන්නේ නැති අයට මම කියන්නම්. පළවෙනි දවසේ පළතුරු, දෙවෙනි දවසේ දවසේම එළවලු. ඔය හැම දවස් 7ෙම ලීටර් දෙකක් අවම ඊට වැඩි හරි කමනේ වතුර බොන්න ඕනේ. මොකද අපේ අර මේ ඇඟි තියෙන මේවා වෙලා යන්න වතුර අනිවාර්යයි. දෙවෙනි දවසේ එළවලු, තුන්වෙනි දවසේ පළතුරුයි එළවලුයි. ඔය පළතුරු වලට වෝටර්මෙලන් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒවා වතුර වගේනේ. ඒ නිසා ඒ වගේ පළතුරු හොඳයි. ඔයාලට කැමති පළතුරක් ගන්න හැම ප්‍රශ්නයක් නැහැ. අර වෝටර්මෙලන් වගේ ඒවා ගොඩක් හොඳයි. එතකොට පිපිඤ්ඤා වගේ ඒවා එළවලු දවසට එහෙම හොඳයි. එතකොට පළවෙනි දවසේම පළතුරු, දෙවෙනි දවසේ එළවලු දවසේම, තුන්වෙනි දවසේ පළතුරුයි එළවලුයි, හතරවෙනි දවසේ කිරි කෙසෙල් ගෙඩි. ඒ කියන්නේ උදේට non fat කිරි එකයි, කිරි කෝප්පයයි, කෙසෙල් කිරි දෙකයි. දවල්ට non fat කිරි කෝප්පයයි, කෙසෙල් කිරි දෙකයි, රාත්‍රීට ආයි කිරි කෝප්පයයි, කෙසෙල් කිරි දෙකයි. එහෙම ඊට පස්සේ පස්වෙනි දවසේ මස් හරි මාළු හරි එක්ක තක්කාලි ගෙඩි 5ක් දවස් ඇතුළත කන්න ඕනේ. මස් මාළු වලට කැමති විදිහකට හදා ගන්න oven එකක වගේ දානවා නම් හොඳයි. ඒකට තෙල් දාන්න ඕනේ නැහැනේ. එහෙම දාලා පටන් ගන්න කරන්න. එතකොට අනිවාර්යයෙන්ම දවස් ඇතුළත තක්කාලි ගෙඩි 5ක් කන්න ඕනේ. මස් හරි මාළු හරි එක්ක. එතකොට 6 වෙනි දවසේ මසුයි එළවලුයි.
මොනා හරි එළවලු జాතියක් එක්ක මස් හරි මාළු හරි එහෙම කන්න වේල් තුනට 7 වෙනි දවසේ තමයි බත් තියෙන්නේ. බත් උතරත් වහල් ගන්න පුළුවන් නම් හොඳයි. 7 වෙනි දවසේ බත් කන්න පුළුවන් එළවලුත් එක්ක. ඒකේ විරෝධ සාමාන්‍ය කොහොමත් කිලෝ 6ක් 7ක් ඇතුළත බහිනවා. හරියට කරොත් ඒ කියන්නේ ඒ අතරේ මුකුත්ම නොකා හරියට කරොත් අනිවාර්යයෙන්ම කිලෝ 6ක් 7ක් බහිනවා. ඊට පස්සේ ඒක හැබැයි එක දිගටම කරන්න යන්න එපා. එතකොට අර මේ හැම ලූස් වෙන්න වගේ ගන්නවා එහෙම වෙනවා. එක්සර්සයිස් කරන කෙනෙක්ට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දැන් මට ජිම් යන්න බැහැනේ. ඒක නිසා මේ ඒ නමුත් කියන්නේ ඒක මාසෙට දෙපාරක් වගේ කරාට කමන්නේ. අර එක දිගට මාසෙම කරන්න යන්න එපා ඒ වගේ හෙවි ඒවා. එතකොට ආයි නෝමල් සවුන්ඩ් ඉඳන් අර මම කියපු විදිහට කරන්න ගන්න. කියන්නේ උදේට non fat yogurt, දවල්ට බත් නම් ග්‍රෑම් 30යි. එතකොට ඔයගොල්ලෝ කඩල කව්පි වගේ දේවල් ගන්න පුළුවන්. බර 100ට වැඩි අය ග්‍රෑම් 30යි. අනිත් අයට ඉතින් ග්‍රෑම් 50ක් 60ක් වගේ කන්න පුළුවන්. කඩල වුණත් ඉතින් ලුණු ගෙඩියක් විතර වැඩිපුර දාලා එහෙම මේ සල්තරි කරගන්න පුළුවන්. එතකොට එහෙම කළේ මම අන්තිමට කරා. මොකද මොකද කියන්නේ මගේ මුලින්ම 2021 උඩරිම බර ගියා 150ක්. මම වැඩි හිටපු බර 150. දැන් 121ක් ඉන්නවා. ඒ කියන්නේ හරියට බැලුවොත් කිලෝ 22ක් නෙමෙයි මම කිලෝ 30කට කිට්ටු වෙන්න අඩු කරලා තියෙනවා. නමුත් මම මේ ඩයට් කරන්න පටන් ගනිද්දි මං හිටියේ 142ක් 3ක් වගේ. එතකොට මම ওই normal diet කරන ගමන් අර GM diet එකයි මේකයි මේ egg diet එක ඊළඟට මම ඔයාලට කියන්නේ මම අන්තිමට කරේ egg diet එක. egg diet එක කරන් දිනේ ඒකත් YouTube එකේ තියෙනවා. මොකද මම diet ගැන හරියට හොයනවා. මේ හොයලා බලලා egg diet එක දවස් 10ක් තිබුණේ. ඒකේ තිබුණේ උදේට බිත්තර 3යි green tea එකයි, දවල්ට බිත්තර 3යි apple ගෙඩියයි green tea එකයි. එතකොට හවසට ආයි apple ගෙඩියයි green tea එකයි. රෑට oats දාලා මේ වතුරෙන් මේව කරගන්න කිරි දාන්න නැතුව අඬු කෝප භාගයක් විතර වතුරෙන් හදලා ඔයාලා කැමති පළතුරක් උඩින් කපලා දාන්න. මම නම් කෙසෙල් වගේ එහෙම දැම්මේ. අපලා දාලා මේ අර සීනි ලුණුයි දාන්න නැතුව හදන්න බලන්න. ඒක එහෙමයි කිව්වේ. ඊට පස්සේ ඒක තමයි රෑ වේල. ඒ කියන්නේ ඊට පස්සේ ඒ අන්තිමට නිදා ගන්න කලින් green tea එකක් බොන්න ඕනේ. ඒක ඉතින් ගොඩක් අයට ඇත්තටම කරන්න අමාරුයි. මමත් කියන්නේ බිත්තර අර දවස් 5ක් 6ක් කනකොට ටිකක් එපා වෙන ගතියක් එනවා. ඒත් ඉතින් අර ඔළුව හදාගත්තම මම මේක කරන්න ඕනි කොහොම හරි කියලා අපිට ඉතින් මේක කොහොම හරි කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයාලා ඉතින් අර මේකයි ගොඩක්ම ලංකාවේ අය නම් ඉතින් බත් හදනවා ගෙදර. එහෙම වෙනකොට රස කෑම පේනකොට දකිද්දි එහෙම අමාරුයි. ඒ වගේ කරගෙන යන දැන් මෙහි වුණත් ඉතින් ගොඩක් අය ෆැමිලිස් එක්කනේ ඉන්නේ. එතකොට ගෙදර අයට යන්න ඕනේ. එතකොට ඒව දකිද්දි එහෙම ඩයට් එකකට අර වගේ එකකට යන්න අමාරුයිනේ. ඉතින් දැන් අපේ ගෙදරිනුත් ගොඩ ලොකු සපෝට් එකක් මට හම්බුණා. මොකද මගේ මල්ලි ජිම් යන කෙනෙක්. යා කොහොමත් කන්නේම නැහැ කිසිම දෙයක්. අපි ඉතින් වැඩට යන නිසා කොහොමත් දවල් වරුව ගෙදර ඇත්තෙම නැහැනේ. රැයට විතරයි ඉන්නේ. අපි සතියේටම නෝමලි කොහොමත් එක දවසේ තමයි බත් කන්නේ. ඉරිදට විතරයි. මොකද අම්මත් දවසේම ගෙදර නැහැ. යත් ඉන්නේ රැ වෙලා. එතකොට යත් ආවම මොනවා හරි සලාද එකක් මොනවා හරි එහෙම කනවා. මේ ඉතින් ඒක නිසා අර ගෙදරින් ලොකු සපෝට් එකක් ඇත්තටම අපේ වටේ ඉන්න අයගෙනුත් හම්බෙන්න ඕනේ. ඉතින් අපිට අපේ අරමුණට යන්න ඒ වුණාට ඉතින් කමක් නැහැ. කාගේ සපෝට් එක නැති වුණත් Taman හිතා ගන්න කොහොම හරි මම මේක කරනවා කියලා හිතලි වෙලා කොහොම හරි කරන්න හිත හයිය කරගත්තම කරන්න පුළුවන්. මොකද මම කරා කියන්නේ මම හිතුවේ නෑ එක් ඩයට් එක පටන් ගනිද්දි මම මේ දවස් 10 මම කරයි මේ දිගටම කරයි කියලා. මොකද හැමදාම දවසට එක් හයක් කනලා ඉන්නවා කියන්නේ අමාරුයිනේ. ඉතින් ඒ වුණාට ඉතින් මම කොහොම හරි දවස් 10ක් කරා. ඒක ඉවර වෙලා බර බලද්දි
මගේ කිලෝ ඒගොල්ලෝ කියලා තිබ්බ දවස් 10ට කිලෝ 10ක් බහිනවා කියලා ඒ ඩයට් එකේ අඩු වෙනවා කියලා. ඒ වුණාට මගේ අඩු වෙලා තිබ්බ කිලෝ 6ක් වගේ. ඒ කියන්නේ 6ක් වගේ. ඒ කියන්නේ අර මම ඩයට් කරලා ඒකට ගිය කෙනෙක් නේ. ඔබ එකපාරට කරන කෙනෙක්ගේ අනිවාර්යෙන් 10ක් බහිනවා ඇති. ඒ වුණාට මම කරේ ඩයට් කරලානේ මම මේ ඩයට් එකට ගියේ. ඒක නිසා ඉතින් මගේ බහැලා තියෙන්නේ කිලෝ 6 බර. ඉතින් ඔය වගේ අනිත් එක තමයි ඔයාලා ඩයට් එක කරගෙන යද්දී කාටවත් කියන්න එපා මම මෙහෙම කරනවා මේව කාලා ඉන්නවා එහෙම කියලා. මොකද උපදෙස් දෙන්න අය ගොඩායි ඊට පස්සේ. මොකද කියන්නේ මෙහෙම කරන්න හොඳ නෑ කියයි අරම කරන්න හොඳ නෑ කියයි. ඔයාලා මේ මං කියන ඩයට් එකම නෙමෙයි මොනවා හරි ඩයට් එකක් කරනවා නම් මම මේක කරනවා කියලා කී කරන්න එපා කාටවත්. ඒ කියන්නේ හැමෝම මොනවාම හරි දෙයක් කියනවා ඕම කරලා හරියයිද කියලා අපිව මෙන්ටලි වටන්න හදන අය ඉන්නවා අපේ වටේ. ඉතින් ඒකේ හින්දා මේ ඔයාලා නිකන් තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන යන්න මේ කරගෙන ගිහලා රිසල්ට් එක විතරක් පෙන්නන්න කට්ටියට. ඒ කියන්නේ නැත්තම් ඉතින් අපෝව කරලා හරියන්නේ ඕවා කරලා පුළුවන් දැඟ බස්සන්න මේම වෙයි අරම වෙයි ඔහොම කියලා කියනවා. අනිත් එක තමයි විශේෂම දේ ලෙඩ තියන අය මම මේ කියපු ඒවා ડોක්ටර් කෙනෙක්ගේ ඇඩ්වයිස් නැතුව කරන්න යන්න එපා. මොකද සමහරක් අයට එක ලෙඩ තියෙනවානේ. ඉතින් එතකොට මට මම කියන්නේ මේ නෝමලි ඇඟ විතරක් වැඩි වෙලා තියෙන අයට කරන්න ක්‍රමයක් සහ මම කරපු විදිහ ගැන. ඒක හින්දා ඉතින් බලලා ඔයාලා එහෙම තියන අය අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න. එතකොට මම ඉතින් ඇත්තටම මම දැන්ටත් මහන්තයි. මම මගේ ගෝල් එකට තාම ගිහිල්ලා නැහැ. නමුත් අර හිටපු බරත් එක්ක 150ක් ඉඳලා 120කට අඩු කරගත්ත කියන එක ඉතින් මට ලොකු දෙයක් ඇත්තටම. මොකද මම ඔය මහත ළමයිට තියෙන ප්‍රශ්න හැමදේම මම ගොඩාක් අත්දැකීමෙන් විඳලා තියෙනවා. ගොඩක් තැන්වලට කියන්නේ ලංකාවට ගියා වුණත් හැමෝගෙම ටොපික් එක මගේ ඇඟ. අයියෝ හිටියටත් වඩා මහත් වෙලා මේව වෙලා තාම ඔය ඇඟ අඩු කරගන්න බැරි වුණාද මෙහෙමද අරමද කියලා. ඉතින් සමහරු කිසිම ඉතින් හිතන්නේ නැතුව හිතරිතන දේවල් කියනවා. ඉතින් මම දන්නවා ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න ඇති. අනිත් එක ලංකාවේ ඇඳුම් හොයාගන්නත් අමාරු. ඒවා ප්‍රශ්න තියෙනවා. කඩේකට ගියාම මොකද විදියට බලනවා. ඔයාලට නම් අපේ කඩේ සයිස් නැහැයි කියනවා. ඒ වගේ තියෙනවනේ ප්‍රශ්නනේ. ඉතින් කොහොම හරි හිත හයිය කරගන්න. ඇත්තටම මගේ නම් මමත් ඔය කකා හිටපු කෙනෙක්. මම අද මේ තත්ත්වයට එන්න ලොකු මම කියන්නේ කලින් හිතුනේ ගොඩක් අය කියනවනේ සමහර තමන්ගේ හීන හැබෑ කරගත්තට පස්සේ අපිට කතාවක් තිබුණා කියලා. මෙහෙම වෙච්ච නිසායි අපේ හිත එදා හදුනේ අපි මේ දේ කරන්න ඕනේ කියලා. ඒ වගේම මටත් ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ කෙනෙක් කියපු වචනයක් කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක අපහසයක්. ඒ කියන්නේ මම කවදාවත් හීනකින්වත් ඒ කෙනා එහෙම කියයි කියලා හිතුවේ නැහැ. ඒකට මම ගොඩාක් මෙන්ටලි වැටුණා. ඇත්තටම මාස ගාණක් මට ඒ කියපු එක නිකන් ඔළුවට ඇහෙනවා වගේ. ඒ කෙනා හිතන්නත් නැතුව ඇති මට ඒක එච්චරම වදී කියලා. හැබැයි ඉතින් ඔයාට ඇත්තටම තැන්ක් යූ එහෙමදා මට කියපු එකට. මොකද අපි කොච්චර වටිනත් කෙනෙක් කියන දෙයකින් අපිට පුළුවන් ඒ දේම අපේ හොඳ පැත්තට පෙරලා ගන්න. ඇත්තටම ඒ කියන්නේ එහෙම අපහසයක් එදා මට උනේ නැත්තම් මම මේ දුර අද කියන්නේ මේ තාක්පත් දුර ඇවිල්ලා එන්න බැරි වෙන්න තිබ්බා. මොකද මම ඒ කියන්නේ මට හැමතිස්සෙම මේ දේ ඔලුවට පද දෙද්දි මම සෑහෙන ඇඬුවා. ඒක මතක් කර ඇයි මට එහෙම කිව්වේ කියන්නේ මගේ කියන්නේ හිත හය වෙන ලොකුම හේතුව ඒ කෙනා. මට කිසිම තරහක් නැහැ. හැබැයි ඇත්තටම තැන්ක් යූ එදා එහෙම කිව්වට. නැත්තම් මට මේ දේ කරගන්න බෑ. මම කන්න යන අවස්ථාවකදී වුණත් මට මතක් වෙනවා මෙහෙම කිව්වා නේද. නෑ මම
එහෙම නෙමෙයි කියලා කොහොම හරි ඔප්පු කරන්න ඕනේ. මම ඇඟ අඩු කරගන්න ඕනේ. එහෙම අපහස විඳින්න බෑ අපිට එක එක්කිනාගේ එහෙම කියලා මට මතක් වෙනවා. මම ඔයාලට කිව්වේ මම පාටි වලට ගිහිල්ලා කනවා දැන්ට උනත්. ඉතින් නමුත් අර වෙන්ද විදිහට නෙමෙයි එහෙම කෑවම අනිත් වේලෙන් මම පරිස්සම් වෙනවා. ඒ කියන්නේ අද රෑ මම කොහේ හරි ගිහිල්ලා පාටි එකක කෑවා කියන්නකෝ. ඒ පහුවෙන්දට දවසම පළතුරු මොනා හරි කාලා හරි ඉඳලා මම ඒ කාපු එක ඒ කියන්නේ ඒ වේල අල්ලනවා. ඒ කියන්නේ වෙන්දට එහෙම නෙමෙයි අද රෑත් කනවා හෙට උදේටත් කනවා හෙට දවල්ටත් කනවා. එතකොට ඉතින් ඇඟේ අඩුවිල්ලක් නැහැ. එතකොට දැන් කරන්නේ කෑවට එක්ක කන්න කලින් වේල අතාරිනවා. දැන් රැයට කනවා නම් දවල්ට කන්නේ නැහැ. ගිහිල්ලා තමයි රැයට කන්නේ. ඊට පස්සේ පහුවෙන්ද දවසම පළතුරු හරි මොනා හරි කාලා එහෙම ඉන්නවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මට තව ගොඩාක් බර අඩු කරගන්න තියෙනවා. මම ඔයාලට ඉතින් උපදෙස් දෙනවා. එහෙම හිතන්න එපා. ඉතින් ගොඩාක් අය අහලා තිබ්බා මේ TikTok එකේ inbox messenger එතකොට private call කරලත් අහුවා message කරලා අහුවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම දැනගන්න තමයි මම කරපු දේ මම ඔයාලට කිව්වේ. ඉතින් මොනා හරි තව වැඩි දුර දැනගන්න ඕන නම් මේක කියවිච්ච නැති දෙයක් මම හිතන්නේ නෑ. මම ඔක්කොම කිව්වා මම කරපු දේවල්. තමන්ගේ ඉතින් වටේ ඉන්න අයගෙන් සපෝට් එකක් ලැබෙනවා නම් ඇත්තටම අපිට යන්න පුළුවන්. කියන්නේ මගේ අම්මා තමයි මට කිව්වා කියන්නේ මේ සැරේ ඔයා මේ ඩයට් එක කරේ නැත්තම් ආයෙ මං කවදාවත් කරන්න කියන්නෙත් නැහැ. කරන්න කොහොමද එයා කිව්වේ නැහැ. මගේ මං කිව්වේ අර කලිනුත් කොන්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒකටත් දැන් අඩු කරගන්න කිව්වනේ මං ඔහේ කකා හිටියානේ. ඉතින් අර මම කියපු පුද්ගලයා ඒ කරපු අපහසෙත් එක්ක මගේ හිත හයිය වුණානේ. එතකොට අම්මා මට කියන්නේ සපෝට් කියන්නේ කෑම පෙට්ටිය වතුර බෝතලේ පවා රෝස් පාටින් පවුවානේ ගෙනත් දීලා වෙලා. ඒ කියන්නේ අර චූටි බබාලගේ සෝරි මට කෝල් එකක් ආවා. මේ ඉතින් අර චූටි බබාලගේ කෑම පෙට්ටි තියෙන්නේ මේ කොටු මෙහෙම වෙන් කරපු එහෙම ඒ වගේ නක් දීලා එයා උදේම නැගිටලා මට මගේ ඒ ලන්ච් එකේ මේව හදලා දීලා මැනලා කරලා ඔක්කොම බර ප්‍රමාණ ඒ දේවල් හැමදේම මට කියන්නේ අම්මගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා ඇත්තටම. එතකොට මල්ලි 130ක් බරේ ඉඳලා දැන් එයා 85ට අඩු කරගෙන තියෙනවා. මම ඔයාලට දාන්නම් දැන් ඒ බලන්න. ඒ වගේ ඉතින් අර ගෙදර අයගෙන් ඒ ලැබුණු සපෝට් එක නම් කියලා වැඩක් නෑ ඇත්තටම. ඉතින් තව ගොඩාක් දුර යන්න තිබුණත් මට හරිම සතුටුයි. මම 150 ඉඳලා 121ක් කිලෝ 30කට කිට්ටු වෙන්න ආපු ගමන ගැන මට ඉතින් හරි සතුටුයි ඇත්තටම. තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි හැමෝම ඉතින් එකතු වෙලා මහත ළමයි ටික ඇඟ අඩු කරගමු. එහෙනම් ඉතින් thank you මාව අහන් හිටියට. ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු.